Hello guys, welcome back to my channel. ඉතින් guys අද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා GTA 5 එකේ තවත් එක funny gameplay video එකකට. අද අපි යනවා Trevor අයියට සුපිරි ගෙයක් buy කරන්න. ඔයාලා ගොඩ දෙනෙක් මගේ කලින් වීඩියෝ එකට කමෙන්ට් කරලා තිබ්බා Trevor අයියට හොඳ ගෙයක් ගමු කියලා. Trevor අයිය දැන් ඉන්න ගේ පේනවනේ. කිසිම පිළිවෙලක් නැහැ, ඔක්කොම හැඩි කරගෙන. අනිත් එක අපි ගත්ත සුපර් කාර් එකට මේ ගේ මැච් වෙන්නෙත් නැහනේ. අපි බලමු මොනවද අපිට buy කරන්න පුළුවන් ගෙවල් කියලා. මෙන්න රොන් අයියා ඉන්නවා. මොකද්ද මේ රොන් කරන්නේ? අපි සුපර් කාර් එකෙන්ම ගිහිල්ලා ගෙයක් buy කරමු. ඔයාලට කලින් වීඩියෝ එකේ සුපර් කාර් එක හරියට බලා ගන්නත් බැරුණානේ මොඩිෆයි කළාට. අපි මහා පාන්දර ඇවිල්ලානේ සුපර් කාර් එක ගරාජ් එකට පාක් කරේ. අද සුපර් කාර් එකෙත් හොඳ වටයක් දාමු. මුලින්ම සුපර් කාර් එකේ මොඩිෆිකේෂන් ටික මම ඔයාලට පෙන්නලා ඉන්නම්. මෙන්න මේ හරියට නවත්තලා. දැන් තමයි හරියටම සුපර් කාර් එක පේන්නේ. දැන් දවල් වෙලානේ. තාම උදේ 8යි ගානයි. දවල් වෙලා නැහැ. මේ ටයිම් එකට හොඳට බලන්න පුළුවන්. ඒ වගේම එදා අපි අර මේ ටයර් ස්මෝක් කියලා එකක් ඇඩ් කරානේ. ඒකෙත් කලර් එක දැන් තමයි හරියටම පේන්නේ මේ. yellow කලර් එකනේ ඇඩ් කළේ. ඒකේ වෙනම ගතියක් තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන් මේ වීඩියෝ වෙනකම් බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් GTA 5 ස්ටෝරි මෝඩ් එකේ කොහොමද හවුස් එකක් buy කරන්නේ. ඒ වගේම හවුස් එකක් buy කරන්න පුළුවන්ද? හැමදේම මේ වීඩියෝ වෙනකම් බලුවොත් ඔයාලට දැනගන්න පුළුවන්. අපි මුලින්ම ලොකේෂන් එක දාගෙන ඉමු. ඔයාලට GTA 5 එකේ buy කරන්න තියෙන හවුස් බලා ගන්න පුළුවන් සයිට් එකක් තියෙනවා. ඒකට ගේම් එකෙන්ම ෆෝන් එක අරගෙන ඉන්ටර්නෙට් එකට යන්න. ඊළ ඔයාලා සර්ච් කරගන්න ලෙනී කියලා. LENNY. මෙතන තියෙනවා Los Santos based real estate company. මේ real estate company එකක්. මේගොල්ලෝ site එකට මෙතනින් යන්න පුළුවන්. ගියාට පස්සේ මෙතන තියෙනවා find properties කියලා. map එක වැටෙනවා මෙතනින්. මෙතන ඔයාලට ඔක්කොම මේ ගෙවල් වලට තියෙන location mark කරගන්න පුළුවන්. Winewood Hills වල තියෙනවා මෙතන එක ගෙයක්. මෙතන Winewood Drive වල තියෙනවා. Wine Drive වල. මෙතනත් Winewood Hills වල. අපි මෙන්න මේ house එකට location එක දාගමුනේ. Winewood Hills වල තියෙන මේ හරිය මං හිතන්නේ Franklin අයියාගේ ගෙවලුත් කිට්ටුයි. මේ තියෙන්නේ අපිට බලන්න යන්න තියෙන ගේ. අපි මේක බලලා බලමු මේ ගිහිල්ලා බලමු කොහොමද buy කරන්න පුළුවන්ද? ගේ සුපිරිද? ගරාජ් එකක් තියෙනවද? ඔක්කොම ගිහිල්ලා බලමු. මෙතනින් අපිට පුළුවන් get direction දැම්මහම කෙලින්ම map එකට මේ location එක වැටෙනවා. මේ තියෙන්නේ guys. කෙලින්ම මෙන්න මෙතන තමයි ගේ තියෙන්නේ. ලොකේෂන් එක ගන්නට මාක් වෙලා තියෙන අපි යන් ගන්නට. වව්. සුපර් කාර් එක හොඳ වුණාට මේ හරිය පාරවල් නම් සවුත්තුයි. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. යන්න බෑනේ ඉතින්. හරි. අඩේ ඉතර හයියෙන් ආවෙත් නෑ. ඒකේ වැදුනා විතරයි ඌ කෙලින්ම මැරුණා එතනම. පේනවනේ සුපර් කාර් එකේ තියෙන ක්වොලිටිය. අපි ඉස්සරහත් මේ වගේ හැදුවනේ ෆයිබර් දාලා. කාබන් ෆයිබර් යූස් කරපු එකේ වටිනකම දැන් තේරෙනවනේ ඔයාලට මේ. ඩැමේජ් එක පට්ට අඩුයි. ටුට්ටක් මේ බොනට් එක ගාව හීරිලා. හැබැයි කාර් එක ඇතුළේ ඉන්න යට ඩැමේජ් වෙන්නේ නෑ ගොඩක්. ඇප්පිච්ච කාර් එකට තමයි කෙලවෙන්නේ. අවුලක් නෑ අන්තම් හයිවේ දාලා යන්න පුළුවන්. නැත්නම් ඉතින් පැය ගාණක් බඩ ගන්න එපා. ඒ වගේම මතක් කරනවා අපේ channel එකේ subscribe 25000 ටාගට් එක ඔයාලා මේ වීඩියෝ එක බලනකොට සමහරක් වෙලට කම්ප්ලීට් වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැතුව වීඩියෝ එක බලන කෙනා අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. subscribe 25000 කම්ප්ලීට් නම් අපිට ඊළඟට තියෙනවා 26000 ටාගට් එක කම්ප්ලීට් කරන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම subscribe පාරක් දාලා support එකක් දෙන්න. ඔයාලා කලින් වීඩියෝ එකට 90ක් විතර කමෙන්ට් කරලා තිබ්බේ Trevor අයියට සුපිරි ගියක් buy කරමු කියලා. ඒකයි මම අද මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඒ වගේම තව කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මයිකල් අයියාගේ සුපර් කාරුත් මොඩිෆයි කරමු.
ෆ්‍රැන්ක්ලින් අයියාගේ සුපර් කාර් උත් මොඩිෆයි කරමු කියලා. ඒව ගැනත් මම වීඩියෝස් ඉස්සරහට ගේනවා. එයාලට නම් හවුස් බයි කරන්න දෙයක් නැහැ. හොඳ හවුසස් තියෙනවනේ. එනේ මේ බයික් එකත් ආතල් එකට හප්පගෙන යන්න. අඩේ හැරවුන්නේ නැහැ කියපන්කෝ. අප්පන්න කියලා කියාට. මං හිතන්නේ අපි මේ බලන්න යන ගේ තියෙන්නේ කෙලින්ම ෆ්‍රැන්ක්ලින් අයියාගේ ගෙවල් කිට්ටුවම වගේ තමයි. අඩේ ඒකත් මරු වැඩේ. අන්තිමට යාළුවෝ දෙන්න අසල්වැසියොත් වෙනවනේ. ඉතින් අද ඩ්‍රයිවිං යන්නම් ඔයාලා එච්චර හිතන්න එපා ළමයි හරිද? අද මං එච්චර උනන්දුවෙන් ඩ්‍රයිව් කරන්නේ නැහැ. වැදුනද එච්චර ගානක් නැති හින්දා ඔහේ ඩ්‍රයිව් කරා යනවා මේ. පේනවනේ ඔයාලට. ඩ්‍රයිවර් අයියට හානියක් වෙන්නේ නැති හින්දා අප්පගෙන කරගෙන යනවා ආතල් එකේ. අනිත් එකෙදි මේ 18 වංගු වගේ පාරේ යන්නත් ලේසි නෑ. ලොකේෂන් එක නම් ළඟට ඇවිල්ලා තියෙන මං හිතන්නේ අර වම් පැත්තෙන් පේන ගේ තමයි අපි බලන්න යන්නේ. ඉස්සරහින් තියෙන්නේ. අඩි මේකේ ගරාජ් එක ගන්නන් තියෙනවා හොඳ ලොකුවට. සාමාන්‍යයෙන් කාර් 3ක් 4ක් නම් normally පාක් කරන්න පුළුවන්. කාර් 3ක් නම් පුළුවන් ගේමක් නැතුව පාක් කරන්න. අපි කායකත් කොයිකට හදලා ඉමුද? පාස්වර්ඩ් එක ගහලා කාර් එකත් රිපෙයාර් වෙනවනේ එතකොට. ගානට පාක් කරලා බලමු. ගරාජ් ගැටලුව නම් විසඳුණා කිසිම අවුලක් නැහැ මේ. අඩේ කාර් එකේ කලර් එක නම් සුපිරියක්. අමුතුම දිස්නයක් දෙන්නේ මේ. අවුවට ඔයාලට පේනවනේ දිස්නේ දෙන විදිය. තව මේ පැත්තෙන් කාර් දෙකක් නම් පාක් කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. බලමු ගේ තත්ත්වය කොහොමද කියලා. තාම අපිට මේකේ බයි කරන ඔප්ෂන් එකක් පෙන්නුවේ නැහැ. අපි ගිහිල්ලා බලමු බයි කරන්න පුළුවන්ද කියලා මුලින්ම. හරි දොර නම් ඇරෙනවා. අඩේ මෙන්න කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. කෙල්ලෝ දෙන්නයි කපල් එකයි. අඩේ හවුස් එක බයි කරාම උන්ව ෆ්‍රී හම්බෙනවද දන්නේ නැහැ නේ. ආයි නංගිලා මොකෝ එන්නේ? Just keep walking. Just keep walking. හරි හරි නම් ඉතින් පොඩ ඇවිදලා බලන්න තමයි ආවේ කී. අපි ගන්න කියලා හැදුවේ මේකේ. I ain't even tripping. ඔයා මේ යාළුවෙක්ද මෙයාගේ? Moron, whatever. ඒ නංගිලා බයයි ඩ්‍රයිවර් අයියට. අඩේ පාර දිගේ ඔහොම යන්න එපා අයි නංගි. බිකිනි එක පිටින් පාර දිගේ යනවා කියපන්කෝ. කමන්නේ. මේ ඇමරිකාවේ ලංකාව නෙමෙයි. ලංකාවේ එහෙම ගියා නම් හෙට නිවුස් වලත් පෙන්නයි. නේද නංගි? I ain't even Want to tripping. start something? අනේ Would you open නංගි your fucking eyes? මේ නංගි නම් බය නෑ ඩ්‍රයිවර් අයියට. අඩේ නංගි නාමුද? සිම්මයක් දාමුද? Finally, a real fight. Oh, by the way, that's entirely your fault. මේ මල්ලි නම් අපෙන් කන්න හදන්නේ. Oh, shit on me. මොකද මල්ලි? මෙයා නිකන් ඉල්ලම් කන්න එනවා කියන්නේ ඕවට තමයි. අගීට පාඩු ඉඳිය නම් ඉවරෙන් කෑල්ලත් එක්ක. හරි. බලමු මෙන්න මෙතෙන් දොරක් තියෙනවා බලමු ගේ ඇතුළට යන්න පුළුවන්ද කියලා. අඩේ දොරවල් ලොක් කියපන්කෝ. එතකොට ඩ්‍රයිවර් අයියා කොහොමද ගේ ඇතුළට යන්නේ? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මෙතනින් බලමු. මේ පැත්තේ දොරවල් එකක්වත් නැහැ නේ ඇතුළට යන්න පුළුවන්. එහා පැත්තට යන්න පුළුවන් වහලින් නැගලා තමයි. කොහොම හරි ගියේ ඇතුළට යන්න ක්‍රමයක් තියෙන්න එපා කී බයි කරනවා නම් නැත්තම් වැඩක් නැහැ නේ. එතන පෝර්ණුවක්ද තියෙන්නේ? බලමු පෝර්ණුවෙන් හරි බහින්න පුළුවන්ද කියලා. ආයේ පෝර්ණුව පොඩි. මෙන්න මෙතන ලොකු පෝර්ණුවක් තියෙනවා බලමු නැගලා. පෝර්ණුවෙන් පයින්න පුළුවන්ද බලමු ගිය ඇතුළට. උස්සියෙන් හරි. අඩි එකක් බෑ කියපන්කො එතෙන්නුත් වහලා තියෙන්නේ. දැන් මක්කයි කරන්නේ. මාර ප්‍රශ්නේ තමයි උනේ. මේ පැත්තේ පූල් එකකුත් තියෙනවා. කෙලින්ම පූල් එකට ජම්ප් එක දාමු. ගැම්මක්. අපිට පූල් එකට නම් එන්න පුළුවන් මේ ගෙදර. ඉස්සරහත් පූල් එකක් පිටිපස්සෙත් පූල් එකක්. මෙතනින් සිටි එක බලන්නත් පුළුවන් සුපිරි view එකක් තියෙනවා. ඒ නම් ඉතින් ආයි කතා කරලා වැඩක් නැහැ සුපිරියක් තමයි. මං හිතන්නේ මේකේ ෆ්‍රැන්ක්ලින් අයියාගේ දෙට්ටක් වඩා සුපිරි. හොඳට ඉඩ කඩක් තියෙනවා පූල් දෙකක්ම තියෙනවා. මේ පැත්තෙන් වක්කක් බලමු ඇතුළට යන්න තැනක් තියෙනවද කියලා. ඒ පැත්තේ දොරක්වත් නැහැ නේ බං.
මෙතන තියෙනවනේ. ඒවෙන් යන්න බෑ ගයිස්. මාර සීන් එක. මෙරි වහල් නගිමුද? වහල් නැගලා තමයි පැන ගන්න වෙන්නේ. හරි. ඉතින් මම මේ වෙනකන් ඔයාලට කිසිම ගේම් ප්ලේ එකක් ගෙනල්ලා නැහැ. මොඩ් යූස් කරලා. හරිද? මම දැක්ක සමහරක් අය GTA 5 එකේ එක එක ලක්ෂරි ගෙවල් බයි කරනවා. ඒව ඇත්තටම එක එක මොඩ් යූස් කරලා තමයි ඒ ගෙනහලා තියෙන්නේ. මම දන්න තරමින් GTA 5 ස්ටෝරි මෝඩ් එකේ අපිට ගෙයක් බයි කරන්න බෑ. ඇත්තම කතාව. හරිද? මම ටිකක් හොයලා බැලුවා YouTube එකේ Google එකේ හැමතැනම හොයලා බැලුවා. අපිට normally ස්ටෝරි මෝඩ් එක ප්ලේ කරද්දි මිෂන්ස් ප්ලේ කරද්දි අපිට ගෙවල් හම්බ වෙනවනේ. ගෙවල් ට්‍රෙවරයට අර ක්ලබ් එකේම හම්බුනේ. ඒව අපිට ස්ටෝරියට ඇඩ් වෙන දේවල්. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රැන්ක්ලින් අයියට අර සුපිරි ගේත් හම්බුනේ මිෂන් එකක් පාස් කළානේ. පාස් කළා මේ එහෙමනේ හම්බුනේ. ඒ වගේ ගෙවල් හම්බ වෙනවා. ඒ ඇරුණම අපිට ලක්ෂරි හවුසස් ඒ වගේ ගෙවල් අපිට කැමතිව බයි කරන්න බෑ. හැබැයි අපිට එක එක ප්‍රොපර්ටි බයි කරන්න පුළුවන් බිස්නස් වලට. ඒ කියන්නේ දැන් ගෝල්ෆ් ක්ලබ් බයි කරන්න පුළුවන්. එක එක නයිට් ක්ලබ්, ෆිල්ම් හෝල්, ඊට පස්සේ එක එක ඔය ගෝල්ෆ් ක්ලබ් අනම්මන ඒව ඕන එකක් බයි කරන්න පුළුවන්. බෝට් සර්විස් යාඩ්, ඊටසේ කාර් සර්විස් කරන තැන් ඒ වගේන් අපිට earn කරන්න පුළුවන් ස්ටෝරි මෝඩ් එකේ. හැබැයි අපිට ඔන්ලයින් එකේ අපිට කැමති ගයක් බයි කරන්න පුළුවන්. කැමති ගයක් කියන්නේ ඒක සෙල් කරන්න දාලා තියෙන ගෙවල් බයි කරන්න පුළුවන්. මට හොයාගන්න පුළුවන් උනේ මේ ටික. ඉතින් ඔයාලා මේක ඇත්තටම මේ GTA 5 ස්ටෝරි මෝඩ් එකේ ගයක් බයි කරන විදිහ දන්නවා නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න. ඒක මොකද මටත් වැදගත් වෙනවා. මමත් දන්නේ නැති නිසා කියන්නේ. මම හොයාගත්ත දේවල් අනුව නම් ස්ටෝරි මෝඩ් එකේ මොඩ් යූස් කරන්නේ නැතුව ගයක් බයි කරන්න බෑ. හරිද? දැන් අපිට මේ ගේ බයි කරන්න බෑ. හැබැයි අපිට මේ ගරාජ් එක යූස් කරන්න පුළුවන්. ගරාජ් එකේ අපිට කැමති වාහන ටිකක් දාලා සේව් කරගන්න පුළුවන්. හැබැයි අපිට මේක මේ ඇතුළට යන්න බැරුව වැඩක් නැහැනේ. මට ඒකින්ද හිතුණා අපි හොඳ ගරාජ් එකක් බයි කරමු කියලා. මේ මැප් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ගරාජ් එකක් තියෙනවා මෙන්න මෙතන. හරිද? ඔයාලට මේ තව බලා ගන්න පුළුවන් මේ ඩොලර් මාක් එකත් එක්ක මෙන්න මේ ගෙවල් වගේ තියෙනවා. හරිද? මේ ඔක්කොම තියෙන එක එක මේ ප්‍රොපර්ටිස් බිස්නස් වලට තියෙන ප්‍රොපර්ටිස්. හරිද? ඒ කියන්නේ ක්ලබ් එකක් තියෙනවා මෙතන. ඊටසේ ෆිල්ම් හෝල් තියෙනවා. ආයි ගරාජ් තියෙනවා. මේ ගෝල්ෆ් ක්ලබ් එකද කොහෙද? හරිද? මේව බයි කරලා අපිට earn කරන්න පුළුවන්. හැබැයි මේවා මේ ගෙවල් නෙමෙයි. ගරාජ් තියෙන ගෙවල් නෙමෙයි. මෙන්න මෙතන ගරාජ් එකක් තියෙනවා. අපි ගරාජ් එක බයි කරමු. මේ තියෙන ලොකේෂන් එක දාගෙන එතෙන්ට යන්කෝ බලන්න. අපි පොඩ්ඩක් ෆ්‍රැන්ක්ලින් අයියාගේ ගෙවල් පැත්තට යන්න බලන්න. මේ ළඟපාතේ ෆ්‍රැන්ක්ලින් අයියාගේ ගෙවලුත් තියෙන්නේ. බලමු කියලා මට පාර නම් මතකයි. ගේම් එක ගහලා දැන් පාරවල් මතකයි. ලොකේෂන් මාක් කරන්න දෙයක්වත් නැහැ. මෙන්න මෙතනින් හැරෙන්න තියෙන්නේ. මේ තියෙන්නේ ළමයි. බලමු ගරාජ් එක ඕපන් වෙනවද කියලා. අඩේ ගරාජ් එක නම් ඕපන් වෙන්නේ නැහැ. අපි ගේ බලලා ඉද්දි කාර් එක උස්සලා තියෙයිද දන්නේ. එහෙම වුණොත් තමයි අපිට කෙල වෙන්නේ. බලමු දොරවල්. අඩේ ඉස්සරහ දොර ලොක් කරලා ගියපන්කෝ. හැබැයි ඉතින් ෆ්‍රැන්ක්ලින් අයියාගේ දෙට ඕනම කෙනෙක්ට පිටිපස්සේ දොරෙන් යන්න පුළුවන්. ඌ මේ දොරවල් වහන්නේ නැහැ නේ කවදක්වත් මේ. ඉස්සරහ දොර විතරයි ලොක් කරලා තියෙන්නේ. බලමු පිටිපස්සේ පැත්තෙන් ගිහිල්ලා. අඩේ චොප්ගේ කූඩුව නම් තියෙනවා චොප් නෑ පේන හරියක. ෆ්‍රැන්ක්ලින් අයියා මං හිතන්නේ චොප් එක කොහේ හරි ගිහිල්ලා. මෙන්න ෆ්‍රැන්ක්ලින් අයියාගේ රූම් එකක් තියෙනවා. ඒකේ දොරත් වහලා නැහැ කියපන් ගොමු මාරලා එල්ල යන්නේ. කැමති ඇඳුමක් දාගන්න පුළුවන්. මෙතන අපිට ඇඳුම් බලන්න විතරයි පුළුවන්. ඇඳුම් දාගන්න ඔප්ෂන් එකක් එන්නේ නැහැ. මෙතනින් මං හිතන්නේ උඩට යන්නත් පුළුවන්. අඩේ ෆ්‍රැන්ක්ලින් අයියා ගෙදර නැති වුණාට ඕන දෙයක් ගත්ත හැකි ගෙදරට ගිහිල්ලා ඔන්න. බලමු මේව එහෙම enableද කියලා නෑනේ. දුම දාන item නම් අපිට ගන්න බෑ. TV එක බලන්න පුළුවන්ද බලමු. අඩේ TV බලන්න පුළුවන් නේ guys. එලකිරි. Family is important, people, and TV එක පේනවනේ. is like family, and that's why we TV එක off කළා දාමු. පවුනේ ෆ්‍රැන්ක්ලින් අයියාගේ කරන්ට් බිල වැඩි වෙයි නිකන් TV එක දාලා. මෙතන වයින් තියෙනවනේ බලමු වයින් එකක් ගහන්න පුළුවන්ද කියලා. ග්ලාස් එකට දාලාම ගිහිල්ලා වයින් එකක්. බෑ. වයින් අපිට බොන්නත් බෑ. මෙතන මෙයාගේ ලැප් එක නම් යූස් කරන්න පුළුවන්.
අපි ඒව වෙන වෙලාවක් කරමු. හරිද? අපි දැන් යන්කෝ ගෙදරින් එළියට. ඉස්සරහා දොරණ ලොක් කරලා තියෙන මෙතනින් එළියට යන්න වෙන්නේ නැහැ. ආපු පැත්තෙම තමයි යන්න වෙන්නේ. කොහොමද එළියට ගිහිල්ලා බලද්දි මුගේ සුපර් කාර් එක උස්සලා තිබ්බොත් සැප කනේ නේද? බලමු. මං හිතනවා ඉතින් සුපර් කාර් එක තියෙයි කියලා. උස්සලා තිබ්බොත් තමයි ආතල් එක හම්බෙන්නේ. බලමු. අඩේ වෙලාවට තියෙනවා බං. ගැම්මක්. දැන් යන්කෝ අපේ ගරාජ් එක බයි කරන්න. ඉතින් GTA 5 ප්ලේ කරන කට්ටිය අනිවාර්යෙන් මගේ වීඩියෝස් බලනවනේ. ඔයාලා පහලින් කමෙන්ට් එකක් දායන් ස්ටෝරි මූඩ් එකේ ඔයාලා ගෙවල් බයි කරාද කොහොමද කියලා මටත් ඒක දැනගන්න ඕනේ. මොඩ් යූස් කළා නම් බයි කරන්න පුළුවන් කියලා මම දන්නවා. මම මේ වෙනකන් ඔයාලට මොඩ් යූස් කරලා ගේම් ප්ලේස් ගෙනහලා නැහැ. ඉස්සරහට අපි මොඩ් යූස් කරලා ගේම් ප්ලේස් ගේමු. මම තාම ඔරිජිනල් විදියටම තමයි ගේම් එක ප්ලේ කරන්නේ. හරිද? ගේම් එක ප්ලේ කරද්දී පාස්වර්ඩ් යූස් කරන එක විතරයි කරන්නේ අමතර දෙයකට. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න මගේ channel එකේ ගොඩක් වීඩියෝස් බලනවා මම දන්න විදියට ගේමින් YouTube channel කරන set එකක් බලනවා. හරිද? ඔයාලට තමයි මේ කියන්නේ. ඔයාලා channel එකක් කරනවා නම් ගේමින් YouTube channel එකක් අනිවාර්යෙන් දවස ගානේ වීඩියෝස් ටික දාගෙන යන්න. views නැහැ කියලා දුක් වෙන්න එපා. හරිද? views දවසක් යද්දි views 2-3ක් එන්න පුළුවන්. ඒව ගැන හිතන්න එපා. එක දිගට මාසයක් විතර වීඩියෝස් දාගෙන යන්න. අනිවාර්යෙන් ඔයාලගේ වීඩියෝස් රීච් වෙලා views එනවා හොඳ ගන්න. හරිද? මොකද අත්දැකීමෙන් කියන්නේ මටත් ඉස්සර එහෙම තමයි. මම දැන් දන්න දෙතුන් දෙනෙක්ගේ channel මාත් ගිහිල්ලා බැලුවා. එයාලගේ මේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමට දැන් channel grow වෙගෙන එනවා. ඒකයි මම ඔයාලට කියන්නේ. අනිවාර්යෙන් ගේම අතාරින්න එපා. දිගටම කන්ටිනියු කරා යන්න ගේමක් ගහ ගන්න පුළුවන්. මේ හරියට යන්න පුළුවන් ඉඩ තියෙන හින්දා පාර කිසි අවුලක් නැහැ. අඩේ කරුමෙටම වැදුනා කියපන්. කිසි අවුලක් නැහැ. හැබැයි කාර් එක ගහන්න තිබ්බ විදියටම කැරකිලා ආවා. ලයිට් කණු ගලවගෙන යන්නේ. ගරාජ් එක පාස් කළා වගේ කියපන්. හරි. මල්ලි පොඩ්ඩක් එහාට යන්න මනුස්සයෝ පේන්නේ නැද්ද? හරි. ඔක්කොටම කලින් අපි පොඩ්ඩක් කාර් එක හදාගෙන ඉමු. ඕකේ. මෙන්න මෙතන ගරාජ් එක අපිට බයි කරන්න පුළුවන්. press E to buy a garage for $30,000. අඩේ. confirm. ගැම්මත් තමයි. vehicle purchased from website or drive into the garage will be stored here. Special vehicles can also be collected here. ස්පෙෂල් වෙහිකල් උත් මේ ගරාජ් එකෙන් ගන්න පුළුවන්ලු. අපිට කැමති වාහනයක් ගෙනල්ලා මෙතන සේව් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි. මුලින්ම අපිට මේ ගත්ත සුපර් කාර් එක සේව් කරලිමුකෝ. අඩේ උ කොහෙද බං යන්නේ ගියේ පේමන්ට් එකද ගියේද? ගත්ත සුපර් කාර් එක සේව් කරලා ඉන්න එපා මුලින්ම. මෙච්චර මොඩිෆයි කරලා දාන්න වැඩ කෑලි ඔක්කොම ටික දාලා අපරාධනේ නැත්තම්. ඊ අකුර ප්‍රෙස් කරලා ගානට ගරාජ් එක ඇතුළට යන්න පුළුවන්. දැම්මත් තමයි. අපි මුලින්ම මේක සේව් කරලා ඉමුද? බලමු ගරාජෙන් එළියට ගිහිල්ලා. දැන් බය වෙන්න දෙයක් නැහැ. සුපිරි ගරාජ් එකක් තියෙනවා ට්‍රෙවර් අයියට. ආයි මයිකල් අයියයි ෆ්‍රැන්ක්ලින් අයියයි කැලේ. උන්ට වැඩි කාර් ගෙනල්ලා මූට සේව් කරගන්න පුළුවන් දැන්. ඔන්න සේව් පාරකුත් දැම්ම එහෙනම්. You already know how my work schedule is. වැඩේ ගොඩ. බලමු ගරාජ් එකේ සයිස් එක කොහමද කියලා. අඩේ කාර් නෙවෙයි මං හිතන්නේ බස් එකක් උනක් ගෙනලා පාක් කරන්න පුළුවන්. කාර් නම් මං හිතන්නේ 8ක් 10ක් විතර පුළුවන් වෙයි නේ. පට්ට ස්පේස් එකක් තියෙනවා. බලමු මේ මොකද කියන්නේ press E to select a special vehicle. අඩේ ස්පෙෂල් වෙහිකල් උත් තියනවාද? RH8 කියලා තියෙනවා බර්ගර් ෂොට් ස්ටැලියන්. මේක නම් අපි රේස් එක පැදපු එක ඒක මට මතකයි. අපි මෙන්න මේ RH8 කියන එක බලමු අරගෙන කොහොමද බයි කරන්න කියලා. Are you sure you wish to use this vehicle? අනිවාර්යෙන්. බලමු. මේ සුපර් කාර් එක නැති වෙන එකක් නෑ නේද? අවුලනේ අපි සේව් කරේ නෑනේ කලින් සේව් කරපු පාර විතර. Damn straight.
මේක අරන් සේව් කරේ නැති හින්දා ආයි කොයිකට ගරාජ් එකට ඇතුළට ගිහලා බලමු. හරි. City is safe. අවුල නැහැ තියෙනවා. මේකේ වටයක් දාලා බලමුනේ කාර් එක කොහොමද කියලා. ස්පෙෂල් වෙහිකල් යන්නේ. පොඩි රයිඩ් එකක් ගිහිල්ලා බලමු. You are right about that. මේකත් අපිට මොඩිෆයි කරන්න පුළුවන් ඇති. ඒකත් අපි පස්සේ මොඩිෆයි පාරක් දාමු. ඩිෆෝල්ට්ම සාමාන්‍යයෙන් කාර් එක සුපිරියක් තියෙනවා. පිකප් එකේම හොඳයි. අනේ මේ වන් වේද? මන් දැනන් ඉතින් මේ වන් වේ කියලා. අඩේ තව පොඩ්ඩෙන් පොලිස් අංකල්ගේ හැප්පෙනවා. අවුලක් නැහැ. ස්පීඩ් එක නම් සුපිරියරම තියෙනවා. කාර් එක ඇතුළත් බලමු. හරි. හොඳ මට්ටමක තියෙනවා කාර් එක නම්. Okay. තව කාර් එකක් තිබ්බනේ ඒකත් අපි අරන් බලමු. මොකක්ද කියලා. මම හිතන්නේ අපි අර කලින් රේස් එකක් පැදපු කාර් එක වෙන්න ඕනේ කහ පාට. බර්ගර් ස්ටැලියන් කියන්නේ. Miss me. මේකත් ගානට ගරාජ් එකට පාක් කරලා බලමු මේ කාර් එකත් අරගෙන. මෙන්න මේ හරියට ගියාට පස්සේ තමයි මේ වගේ ඔප්ෂන් එක ආවේ අපිට. හරි. press C to select a special vehicle. බලමු මේ ස්ටැලියන් එක මොකද්ද කියලා. මං හිතන්නේ මං හිතපු කාර් එක වෙන්න ඕනේ. හරියටම හරි. මං හිතුවේ මේ කාර් එක තමයි කහ පාට ස්ටැලියන් එක. ඉතින් guys අනිවාර්යෙන් මේ වීඩියෝ එකට නම් ඔයාලා like 1000ක් අරන් දෙන්න. මොකද ඔයාලා ඉල්ලපු විදිහේ වීඩියෝ එකක් තමයි අද ගෙනාවේ. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න යන්නත් මතක කරන්න එපා. අනිවාර්යෙන් like target එක කම්ප්ලීට් කරලා දෙන්න like 1000ක් අරන් දෙන්න. තවත් ඉස්සරහට ඒතර මම ඔයාලා ඉල්ලන විදිහේ වීඩියෝස් ටික ගේන්නම්. අනිවාර්යෙන් අර house buy කරන එක ගැනත් ඔයාලගේ අදහසයි ඔයාලා දන්න දේ වලින් පහලින් කමෙන්ට් කරා යන්න. ඒක මටත් වටිනවා. මේක නම් ඉතින් ටෙස්ට් රයිඩ් එකක් වැඩි යන්න ඕනේ නැහැ. කලින් මේකේ රේස් එකකුත් පැද්දානේ. මේකත් ගිහලා ගානට සේව් කරගමු. මං හිතන්නේ තුනම සේව් වෙලා ඇත්තේ කමන්නේ අයියන්කෝ. අපේ සුපර් කාර් එක තරම් නම් ඉතින් සුපිරියක් නෑ මේක. හැබැයි ඉතින් අමුතුම ගැම්මක් තියෙනවා. හරි. ඔන්න දැන් වණ්ඩි තුනම තියෙනවා. මෙහෙම සේව් පාරක් දාගමුද? ගරාජ් එකෙන් එළියට ගිහලා සේව් කරගමුනේ. මේකත් සේව් කරන් ඉඳියනම් ලේසියි අපිට.